ආයුබෝවන් නංගිල මල්ලිලා. අද අපි කතා කරන්න යන්නේ තවත් වැදගත් මාතෘකාවක් ගැන. ඕගොල්ලෝ ශ්‍රී ලංකාවේ ඉඳන් එක්සත් රාජධානියට එනකොට ඕගොල්ලන්ට බෙහෙත් වර්ග වගේ දේවල් ගේන්න පුළුවන්ද කියන එක ගැන. ඉතින් මම දන්නවා සමහර වෙලාවට ඕගොල්ලෝ බෙහෙත් ගොඩක් අරගෙන එනවා ලංකාවේ ඉඳන් එනකොට. එක කාරණාවක් මතක තියාගන්න ඕනේ ඕගොල්ලන්ට හිතු මනාපේ එහෙම බෙහෙත් ගොඩවල් ගේන්න තහනම්. විශේෂයෙන් ඇන්ටිබයොටික්ස් වගේ දේවල් මේ රටේ ගොඩක් ප්‍රවේශමෙන් භාවිතා කරන්නේ. මම දන්නවා ලංකාවේ නම් උණටත් ඇන්ටිබයොටික් බොනවා කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතුව. ඒ වගේ දෙයක් මෙහෙ වෙන්නේ ඒ වගේම ඕගොල්ලෝ මේ රටට ආවට පස්සේ ඕගොල්ලන්ටත් තේරෙයි ඇන්ටිබයොටික් බොන්නේ නැති ජීවිතයකුත් තියෙනවා කියන එක. ඉතින් මම ඔගොල්ලොන්ගේ අවධානයට ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ බෙහෙත් වර්ග ලංකාවේ ඉඳන් ගේන එක ගැන. සමහරවිට පැනඩෝල් වගේ දෙයක් පැරසිටමෝල් වගේ දෙයක් ඕගොල්ලොන් සමහරවිට ඒ ගමනට ඇති වෙන්න ගේන්න පුළුවන්. ඒ වගේ බෙහෙත් ඇත්තට මේ රටෙත් ගොඩක් ලාභයි. ඒ නිසා ලංකාවෙන් ගෙනාව අය මෙහෙන් ගත්තයි කියලා ලොකු වෙනසක් නැහැ. ඒ වගේම සුළු ප්‍රමාණයකින් ඕගොල්ලන්ට ඔය ඇලර්ජි වලට ගන්න බෙහෙත් ඒ වගේ දේවල් ගේන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ රටේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් මත දෙන බෙහෙත් නම් ඕගොල්ලොන්ට නිකන් හිතුමනාපෙට ලංකාවේ ෆාමසි එකකින් අරන් උස්සගෙන එන්න බෑ. ඒ වගේ දෙයක් අහුනොත් ඕගොල්ලන්ට ලොකු ප්‍රශ්නයකට මුහුණ පාන්න වෙනවා. ඉතින් ඒ වගේ ඕගොල්ලන්ට අත්‍යවශ්‍ය නම් ඒ වගේ බෙහෙතක් අරන් එන්න මතක ඇතුව සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක්ගෙන් ඕගොල්ලෝ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් ගන්න. ඒ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකත් එක්ක ඒ අවශ්‍ය බෙහෙත් ප්‍රමාණය ගේන්න. ඒ වගේම අපි හිතමු ඕගොල්ලන්ට අසමෝදගම් බෝතලයක් ත්‍රිපල් ආ ටිකක් අපි හිතමු සමහන් වගේ ඒ වගේ පස්පංගු පැකට් එකක් දෙකක් ඒ වගේ දේවල් ගේන නම් ඉතින් ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ කියන්නේ කෙලින්ම සර බෙහෙත් වර්ගයක් නොවන නිසා. ඉතින් ඔයගොල්ලන්ට ඒ වගේ එකක් ගේන්න බාධාවක් නැහැ. අනිත් දේ මතක තියාගන්න වෙන කාගේ හරි බෙහෙත් පාර්සල් නම් අරන් එන්න එපා. ඔයගොල්ලන්ට කවුරු හරි යාළුවෙක් කියනවා නම් මේ බෙහෙත ගේන්න අර බෙහෙත ගේන්න කියලා. මතකයිනේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් නැතුව බෙහෙත් වර්ග ගේන්න එපා. විශේෂයෙන් පර්සනල් කන්සම්ප්ෂන් එකට වඩා වැඩි ප්‍රමාණ අපි හිතමු බෙහෙත් පෙති 100ක් වගේ ඉන්හේලර්ස් 10ක් වගේ උස්සගෙන යනවා. ඒක ඔයගොල්ලෝගේ මාසික දෙකක කන්සම්ප්ෂන් එකට වඩා පැහැදිලිවම වැඩි ප්‍රමාණයක්. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න ඇන්ටිබයොටික් වගේ බෙහෙත් මොන හරි ප්‍රෙස්ක්‍රිප්ෂන් වලින් දෙන බෙහෙතක් නම් අනිවාර්යෙන් ඒකට ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම ඒක කමර්ෂල් ක්වොන්ටිටි එකක් නොවිය යුතුයි. ඒක සාමාන්‍ය ඕගොල්ලෝගේ පෞද්ගලික පරිහරණයට අවශ්‍ය ප්‍රමාණය විතරක් ගේන්න. ඒ වගේම වෙන අයගේ බෙහෙත් එක්සත් රාජධානියට ගේන කොන්ත්‍රාත්තු බාර ගන්න එපා. මේක ඇත්තටම ඕගොල්ලන්ට ගොඩක් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ඕගොල්ලෝ එයාපෝට් එකේදී නවත්තලා බෑග් ඇරලා ඕගොල්ලෝගේ මේ මොකද මේ බෙහෙත් පෙති කාටද මේ බෙහෙත් කියලා ඇහුවොත් ඕගොල්ලන්ට දෙන්න උත්තරයක් නැති වෙනවා. එතනදී ඕගොල්ලන්ට නීතියෙන් ලොකු ප්‍රශ්නයකට මුහුණ පාන්නත් වෙන්න පුළුවන්. ඒ වගේම මම තව උදාහරණයක් කියන්නම්. ඒ වගේ එකකට ඔයගොල්ලෝ අහු වුණොත් ඊට පස්සේ ඔයගොල්ලෝ සමහර විට යම්කිසි ඩේටාබේස් එකකට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ එන සැරේට ඔයගොල්ලෝම නවත්තන්නත් පුළුවන්. ඒ නිසා මම කරුණා කරලා ඉල්ලා හිටින්නේ බෙහෙත් අවශ්‍ය ප්‍රමාණය ගේන්න. ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් මේ රටේ අවශ්‍ය වෙන බෙහෙතක් නම් මතක ඇතුව ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් එක්ක ඔයගොල්ලෝගේ බෙහෙත් අරන්